හායි සුබෝදෑසනක් ඔයාලා හැමෝටම. ඔන්න මම අද බෝඩින් වාසීන්ගේ ජාතික ආහාරයෙන් දවස පටන් ගන්න තමයි හදන්නේ. දැන් වෙලාව උදේ 9:00. අද දවස ප්‍රොඩක්ටිව් කරගන්න තමයි මම ඊයේ රෑ නම් හිතාගෙන හිටියේ. හැබැයි ඉතින් උදේ 9:00ට නැගිටලා එහෙම කරගන්න බෑනේ. ඒ නිසා මම අදට ඒ අදහස අතාරිනවා. හරි එහෙනම් ඔයාලා දැන්ටමත් දන්නවනේ මම මේ හදන්නේ කොත්තුමී එකක් කියලා. අපි බෝඩි මේ ගොඩක් වෙලාවට කතා වෙලා තියෙනවා හැමදාම ලෙක්චර්ස් යන්න කලින් උදේට මොනවා හරි ඔයලා කාලේ යමු කියලා. හැබැයි ඉතින් ඒක තමයි මේ කැම්පස් ලයිෆ් එකේ තියෙන ලොකුම විහිළුව. මොකද අපිට හැමදාම උදේට සිද්ධ වෙන එකම දේවල් ටික. පාරක් වෙලා හැරෙනවා විනාඩි 5ක් තියලා ලෙක්චර්ස් වලට දුවනවා. එහෙම උදේට උයලා කාපු දවසක් නම් මගේ මේ කැම්පස් ජීවිතේ තිබිලා නැහැ. මම පොඩි කාලේදී කවදාවත් හිතුවේ නැහැ මේ කොත්තුමී කාලා ඇති වෙන දවසක් එයි කියලා. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ අන්න එහෙම කාලයක්. හරි කතාවෙන් කොත්තුමී එකත් හදලා ඉවරයි. මම ඔන්න දැන් ලෙක්චර්ස් යන්න ලෑස්තිලා. මම අද කලින් යන්න තමයි හදන්නේ. මොකද අද දන්සලක් තියෙනවා. මොහොතත් මට දැන් හැමදාම දැකලා සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. මම ඒකත් පොඩි කාලේ කවදාවත් හිතුවේ නෑ සාමාන්‍ය දෙයක් වෙයි කියලා. මොකද අපේ ගෙවල් පැත්තේ මොහොතක් නෑනේ. ඔන්න ට්‍රිප් එකක් ආවත් තමයි මොහොත දකින්නේ. ඒකත් රැල්ල දෙපාරක් පාගලා ගොඩට එන්න ඕනේ. ඒක නිසා මම පොඩි කාලේ හිතාන් හිටියේ මොහොතක් තියෙන තැනකින් ගෙයක් හදා ගන්නවා කියලා. මම ඒ තරමට මොහොතට ආසයි. ඒත් දැන් ඒකත් සාමාන්‍ය දෙයක් වෙලා. අපිට වෙන දේවල් හිතා ගන්න බෑ කියන්නේ ඇත්ත තමයි. මම දැන් බස් එකෙන් බැහැලා දන්සල දිහා ඇහැ ගහගෙන තමයි ඉන්නේ. මං ඊට පස්සේ ෂේප් එකේ ගිහින් පොලිමර් සෙට් වුණා. පොලිමක් තිබ්බෙත් නැහැ ඉතින්. මං ඊට පස්සේ කඩලා කකා යාළුවෝ දෙන්න එනකම් මෙතනට වෙලා හිටියා. මං එයාලටත් එක තමයි කඩලා ගත්තේ. ඒ වුණාට ඒ දෙන්නත් කඩලා කොට දෙකක් අරගෙන ආවා. අපිට දැන් කඩලා ගොඩාක් තියෙන හින්දා අපි මග දිගට හම්බෙන අයටත් කඩලා කවුකව ලෙක්චර් එකට ගියා. අපි ඉතින් සුපුරුදු පරිදි ජනේල ළඟින් තමයි වාඩි වෙන්නේ. ඊට පස්සේ ලෙක්චර් එක මැද්දේ විනාඩි 5ක බ්‍රේක් එකක් දුන්නා. කෙමිස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එකෙන් අයිස්ක්‍රීම් දාන්සලක් දෙනවා කියලා මා යාළුවෝ දෙන්න ගියා අයිස්ක්‍රීම් කන්න. විනාඩි 5කට එච්චර දෙයක් කරන්න පුළුවන් නම් බැරි ඇයි ඉතින්. විනාඩි 10කුත් ඉවරලා තමයි අපි මේ පණ දාගෙන දුවන්නේ. පැය 3ක ලෙක්චර් එකක් සාර්ථකව ඉවර කරලා අපි දැන් මේ යන්නේ කන්න. යන ගමන් අපේ කැම්පස් එකේ ලස්සන බල යන්. The sound of the waves lapping on the beach is like a pleasant melody soothe my heart's troubles windows down with the wind in my hair. අපේ වෙලාවට අද කැන්ටිමේ පොලිම නැහැ. මෙන්න බොලේ අද කහබත්. මම හිතම ආවේ අද කහබත් තිබ්බත් හොඳයි කියලා. මේක රුපියල් 120යි. බත් වලට වඩා ග්‍රීන් පීස් තිබ්බා හැබැයි. ඒක කාලේ වරනකොට මගේ ඇඟේ ඉන් පෙරේතේ මට කිව්වා පැණස් දෙකකුත් කන්න කියලා. ඉතින් මම වටලප්පන් එකකුත් ගත්තා. අද අපේ කැම්පස් එකේ කල්චරල් සෙන්ටර් එකෙන් ඕගනයිස් කරලා තියෙනවා අනෝදත්තවිල නෙළුම කියලා අභිනන්දන උළෙලක් ආචාර්ය සුනිල් සරත් පෙරේරා මහතා වෙනුවෙන්. මම දැන් මේකට ඉන්න තමයි හදන්නේ. මට යාළුවෙක් හොයාගන්න බැරි වුණා මේකට. ඒ වුණාට මම වැඩේ අතෑරියේ නෑ. මම තනියෙන් හරි යනවා. අපි ඉපදෙනකොට ඉපදෙන්නේ තනියම නම් මැරෙනකොට මැරෙන්නේ තනියම නම් ඇයි අපිට කාලපරාසය අතර සිදුවෙන දේවල් තනියම කරගන්න බැරි? මං ඊට පස්සේ මට ඇත්ති කියලා හිතුණාම යන්න ලේසි වෙන්න අයිනකින් ගිහලා වාඩි වුණා. මම මේක ඇත්තටම තනියෙන් රස වින්දා. මං ඊළඟට දාලා තියෙන සිද්ද ඔයාලා අනිවාර්යෙන්ම අහන්නේ. ඇයි ඒක මාර ලස්සනට කියලා. ඔන්න ඊට පස්සේ බෝඩිමට යන්නත් ඕන නිසා හවස 6 විතර වෙනකොට මම නැගිටලා ආවා. හවස් වරුවේ කැම්පස් එකේ ලස්සන බල මම දැන් හිමේ සැරේ පල්ලම් බහිනවා. ඉතින් එහෙනම් අදට මගේ vlog එක ඉවරයි. ආයෙත් තව වීඩියෝ එකකින් හම්බ වෙමු. ඊළඟට මම ගේන්න ඕනේ මොන වගේ vlog එකක්ද කියලා ඔයාලා කියන්න. එතකම් bye bye.